අද කතාව ශ්‍රී සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේ ගැනයි. පැරණි ජනප්‍රවාදවලට අනුව උතුරු ඉන්දියාවේ වඩික රාජධානියේ උපත ලැබුවේ හරිම අසාමාන්‍ය කුමාරයෙක්. ඔහුට නම් තැබුවේ ඔඩ්ඩි වඩික කියලයි. කුඩා කාලයේ සිටම ඔහු හරිම වෙනස් දරුවෙක්. විෂ සර්පයින් දැක්කත් ඔහු බිය වුණේ නම් නැහැ. ඒ වගේම ජනප්‍රවාදවලට අනුව ඔහු විෂකුරු සර්පයන්ගේ දලකටා විෂ පානය කර තිබෙනවා. කාලයත් එක්ක ඒ විෂ අඳුරු ගුප්ත ශක්තියක් වෙලා විනාශකාරී බලයක් ඔහු තුල එකතු වුණා. ඒ මොහොතේ සිට ඔහු සාමාන්‍ය කුමාරයෙක් නම් නෙමෙයි. ඔහු සූනියම් යක්ෂයා බවට පත් වුණා. පසුව සූනියම් යක්ෂයා වෙසමුණි රජු වෙත ගොස් භයානක අවසරයක් ලබා ගත්තා. ඒ තමයි මිනීමස් කෑම සහ මිනිසුන්ට වින කිරීම. එතනින් පසු නාග, යක්ෂ සහ දේව හමුදාවක් ඔහු එකතු කළ බව පවසනවා. සූනියම් යක්ෂයා තම හමුදාව මිලියන ගණනින් වර්ධනය කළා කියලා කියනවා. ඊට පස්සේ සූනියම් යක්ෂයා ඔහුගේ හමුදාවත් සමග මිනිස් ලෝකයට ඇවිත් ගම්මාන භීතියට පත් කරනවා. මේ විනාශය නවත්වන්න එක්තරා ආගමික නායකයෙක් බලවත් මන්ත්‍ර සහිත පූජනීය පුස්තකයක් ලියලා සූනියම් යක්ෂයාව මේ පුස්තකයට බැඳ තබනවා. පසුව ඒ පුස්තකය කුඩා බෝට්ටුවකින් මුහුදට යවනවා. බෝට්ටුව පාවෙලා අවසානයේ ශ්‍රී ලංකාවට ළඟා වෙනවා. එහිදී එක් ශ්‍රී ලාංකික මිනිසෙක් ඒ පොත සොයාගත්තා. ඔහු ඒ පොත නිවසට රැගෙන ගියා. ඔහුට එක්තරා සිහිනයකින් ඒ පොත අරින්න එපා කියලා දෙවියන්ගෙන් අනතුරු අඟවීමක් ලැබෙනවා. පසුව ඔහුට ගමනක් යෑමට අවශ්‍ය වූ නිසා ඒ පොත ඔහුගේ ඥාතියෙකුට බාර දෙනවා. ඒ ගෙදරදී එක් පුද්ගලයෙක් මේ පොත විවෘත කරනවා. එතනින් සූනියම් යක්ෂයා නැවතත් නිදහස් වෙලා ශ්‍රී ලංකාවේ ගම්මාන බියට පත් කරනවා. පසුව එක්තරා බලවත් මන්ත්‍රාචාර්යවරයෙකු පත්තිනි දෙවියන්ට යාඥා කරනවා. දේවියගේ උපදෙස් අනුව ලක්ෂ වාරයක් ජප කරපු නවගුණ වැල් 7ක් සූදානම් කරනවා. පසුව පත්තිනි මෑණියන් ඒ නවගුණ වැල් 7 සූනියම් යක්ෂයාගේ ගෙල වටා දමනවා. ඉන්පසුව ගම්වාසීන් එකතු වී නැවතත් සූනියම් යක්ෂයාව පූජනීය පුස්තකයක් තුලට බැඳ තබා නුග ගසක හිඩසක සඟවා තබනවා. පසුව පත්තිනි දේවිය සූනියම් යක්ෂයාගෙන් වචනයක් ගත්තා.